ආයිබෝන් කොහමද කට්ටිය මේ පොඩි වැඩක් කියලා දෙන්න බාස් අයියා මේ අපි මේ එන්ජින් අලුත් වැඩියාවක් කරපු වාහනයක් ඇවිල්ලා දෙනවා සද්දයක් එනවා කියලා ආවේ මොනවද දන්නවද වෙන්නේ ගොඩක් ভাইබ්‍රේෂන් කරනවා නම් ඔයාලගේ වීල් එකෙත් බලන්න මෙන්න මේ විදිහට මේ සයිලන්සර් එක මේක ඇතුලේ මේ කාමර ඔක්කොම කැඩලා තියෙන්නේ මේක සාමාන්‍ය මේ කැඩුනම ඉතින් ගොඩක් වෙලාවට වෙල්ඩින් කරලා පාස්සලා කරලා හදා ගන්නලා මේ පේනවා මේ මල්ලේ ගෙඩිය පොඩ්ඩක් අල්ල ගන්න යහපැත්ත. මෙතෙන් අල්ල ගන්න. මේ වෙන කොපරලා දිනවා මේ. සාමාන්‍යයෙන් මෙහෙම කැඩුවම ලොකු ভাইබ්‍රේෂන් එකක් එනවා වාහනේ නිකන් රේස් කරත්. සරබර ගාලා හද්දයක් එනවා. ඉතින් මෙහෙම ඔයාලගේ සද්දයක් තියෙනවා සයිලන්සර් එක බලා ගන්න. මේ එක්සෝස් බෙන් එකත් ඇද වෙලා තියෙනවා මේකත් පොඩ්ඩක් කෙලින් කරලා හදන්න ඕනේ. ඉතින් මේක කෑලි ගියොත් එහෙම අනිවාර්යයෙන්ම ලොකු ভাইබ්‍රේෂන් එකක් එනවා මේ කපලා කාබන් ටික අයින් කරලා සුද්ධ කරලා පාස්සලා හදාගන්න මේ බට දෙකම කැඩලා තියෙන්නේ මේකේ. පේනවනේ මේ මෙතනත් කැඩලා තියෙන්නේ මේක එහා පැත්තේ ජොයින්ට් එකක් කැඩලා තියෙන්නේ. ඉතින් මේක පාස්සලා කරලා හදාගන්න මේ කපලා අනිවාර්යයෙන්ම සුද්ධ කරලා හදාගන්න පුළුවන්. නැත්තම් සයිලන්සර් එකක් දාන්න එක ලොකු බජට් එකක් වෙනවා. එහෙනම් කට්ටියට ජය වේවා. channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න.